බෙල්ජියමේ බූම් නගරයේ මැනූ සහ බිචෙල් බියර්ස් කියලා ඉලෙක්ට්‍රොනික් මියුසික් වලට ආස කරන හරි අපූර්ව සහෝදරයෝ දෙන්නෙක් හිටියා. මේ දෙන්නා නෙදර්ලන්තයේ මිස්ට්‍රිලෑන්ඩ් කියන ප්‍රසංගය දැකලා මුළු ලෝකෙම ප්‍රේක්ෂකයන් එකම තැනකට එක් කරන්න පුළුවන් ප්‍රසංගයක් නිර්මාණය කරන්න ආසාවක් ඇති වුණා. හැබැයි මේ කතාව අහපු වටේ හිටපු හැමෝම කිව්වේ මේක නම් කවදාවත් කරන්න බැරි පිස්සු වැඩක් කියලා. ඒ කොහොම වුණත් අතේ සතයක්වත් නැතුව 2005 දී මේ වැඩේ ආරම්භ කරපු මේ සහෝදරයන් දෙදෙනාගේ පළමු ප්‍රසංගයට 1000ක්වත් ආවේ නැහැ. ඒ නිසා අන්තිමට නොමිලේ ටිකට් පවා බෙදා හරින්න මේගොල්ලන්ට සිද්ධ වුණා. 2007 වර්ෂයේදී මේක දින දෙකක් දක්වා දීර්ඝ කළත් 2008 2009 වර්ෂවලදී දැඩි වර්ෂාව හා සුලිසුලන් නිසා මේගොල්ලෝ බොහෝ තැන් විනාශ වෙලා ගියා. මේ නිසා දැඩි මූල්‍ය අර්බුද වලටත් මේගොල්ලන්ට ලක් වෙන්න නැවත වතාවක් සිදු වුණා. ඒත් එක්කම පෙර වගේම ළඟ හිටපු සියලු දෙනා කිව්වේ මෙන්න මේ පිස්සු වැඩේ අතහරින්න කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ අවුරුදු 20කට පස්සේ මේ ප්‍රසංගයේ තත්ත්වය කුමක් වෙයිද කියලාද? ඔයගොල්ලෝ දන්නවද? අද වෙන විට කෝටි 6000කට වැඩි වටිනාකමක් බෙල්ජියම් ආර්ථිකයට එකතු කරන්න පුළුවන් ඉතා දැවැන්ත සතියන්ත 2ක් හා 3ක් පුරා දිවෙන ප්‍රසංගයක් බවට මේ ප්‍රසංගය පත් වෙලා තියෙනවා. ලෝකේ හැම රටකම කොඩි ලෙලදෙන අති නවීන තාක්ෂණයෙන් සමන්විත දක්ෂ නිර්මාණකරුවන් සිය ගණනක් සම්බන්ධ වන මේ දැවැන්ත ප්‍රසංගයට මේ පිස්සු සහෝදරයෝ දෙන්න තිබ්බ නම තමයි ටුමාරෝලෑන්ඩ් කියලා කියන්නේ. මේ කතාවෙන් අපිට ගන්න තියෙන දේ තමයි ලෝකය පිස්සුවක් කියලා කියන සිහිනම තමයි මුළු ලෝකයම පිස්සු වට්ටන්න සමත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාගේ සිහිනයට කවුරු හරි පිස්සුවක් කියලා කියනවනම් ඒ සිහිනය හඹා යන එක ඔයා කවදාවත් නවත්තන්න එපා.